ආයිබෝවන් හැමෝටම ස්කිල්ෂොප් ටියුටෝරියල් සීරීස් එකේ අද අපි කතා කරන්නේ ඊටමත් වැදගත් කොටසක් ගැන. ඒ තමයි යූසර් සයින් අවුට් ප්‍රොසෙස් එක. ගොඩක් දෙනෙක් හිතන්නේ සෙෂන් එක ඩිස්ට්‍රොයි කළාම විතරක් ලොග් අවුට් එක සම්පූර්ණ වෙනවා කියලා. නමුත් අපේ සිස්ටම් එකේ රිමෙම්බර් මී ඔප්ෂන් එක තියෙන නිසා අපි කුකීස් පවා නිවරදිව ඉවත් කරන්න ඕනේ. අද අපි බලමු logoutprocess.php එක ඇතුලේ මේ ලොජික් එක හරියටම ලියන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු අපේ UI එකේ මේ logout ක්‍රියාවලිය පටන් ගන්නෙ කොහෙන්ද කියලා. header.php එකේ profile drop down එක ඇතුලේ අපි sign out කියන link එක ලබා දීලා තිනවා. බලන්න මේ link එක යොමු වෙලා තින්නේ process/logoutprocess.php කියන ෆයිල් එකට. login වෙලා ඉන්න පරිශීලකයෙක්ට විතරයි මේ drop down එක පේන්නේ. ඒ කියන්නේ $loggedin variable එක true වුණොත් විතරයි මේ කේතේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි බලමු logoutprocess.php එක ඇතුලේ මොකද වෙන්නේ කියලා. ඕනෑම session operation එකක් කරන්න කලින් අපි session start කරන්න ඕනේ. පියවර 1. මෙහිදී අපි මුලින්ම කරන්නේ දැනට session එකේ තියෙන සියලුම data, උදාහරණයක් විදිහට user ID, user name හිස් කරන එක. පියවර 2. session destroy කියන එක. දැන් අපි server එකේ තියෙන අදාළ session file එක සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. මේකෙන් තමයි පරිශීලකයා log වෙලා ඉන්නවා කියන එක server එකට අමතක කරවන්නේ. අපේ system එකේ remember me feature එකක් තියෙනවා. ඔයාලට මතක ඇති auth-check.php එකේදී cookies පාවිච්චි කරලා auto login වෙන හැටි. ඉතින් අපි log out වෙද්දී මේ cookies අයින් කළේ නැත්නම් user ආපහු home page එකට එද්දී ඉබේම login වෙනවා. ඒක ලොකු security issue එකක්. cookies අයින් කරන්න ක්‍රමයක් නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ cookie එකේ expiry time එක අතීතයට සකස් කරන එක. time -3600 කියන්නේ මීට පැයකට කලින් මේක expire වුණා කියලා browser එකට දෙනුම් දෙන එකයි. මේ විදිහට Skillshop remember සහ Skillshop user ID වැනි සීලුම cookies අපි අයින් කරනවා. අවසාන පියවර විදිහට අපි පරිශීලකයාව index.php එකට යවනවා. එතකොට ඔහුට ආයෙත් sign in වෙන්න පුළුවන්. ඒ වගේම logout වුණා කියලා දැනගන්න URL එකට small message එකක් logout equals success යවනවා. දැන් අපි logout වෙලා ආපහු home.php එකට යන්න උත්සාහ කරලා බලමු. එතකොට header.php එකේ තියෙන session checks නිසා අපිට dashboard එක පේන්නේ නැහැ. ඒ වෙනුවට sign in join buttons තමයි පේන්නේ. ඉතින් අද අපි ඉගෙන ගත්තා කොහොමද PHP වලින් නිවැරදිව සහ ආරක්ෂිතව logout process එකත් හදන්නේ කියලා. session විතරක් නෙවෙයි cookies ගැනත් සැලකිලිමත් වෙන එක වැදගත්.